හයි මේක තමයි මගේ අලුත් බැච් එක ඔයාලගේ අලුත් ඉංග්‍රීසි පන්තිය. අද මං ආවේ චූටි දෙයක් උගන්වන්න. චූටි දැනුම් දීමක් කරන්න. ඒ චූටි දැනුම් දීම අපි වීඩියෝ එකේ අන්තිමට කරමු. ඊට කලින් අපි වැඩේ පටන් ගමු. පොඩි දෙයක් ඉගෙන ගන්න තියෙනවා අපිට අලුත් දෙයක්. ඕගොල්ලෝ මීට කලින් කවදාවත් ඉගෙනගෙන නැහැ. වැඩි කතාවක් නැහැ. වීඩියෝ එකක් දික් වෙනවනේ. අපි ගෙලින්ම පාඩම. ඕකේ. අද මම ඔයාලට කියලා දෙන්නේ චූටි ඉඩියම්ස් හතරක්. මොනවද මේ ඉඩියම්ස් කියන්නේ? ඉඩියම්ස් කියන්නේ සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි භාෂාවේ එක දෙයකින් අර්ථවත් කරන එක අර්ථයක් අපිට වෙනත් විදියකිනුත් අර්ථවත් කරන්න පුළුවන්. සාමාන්‍ය සිංහල භාෂාවේ දෙයක් වගේ අර ඉඟි වැකි කියලා තියෙන දෙයක අර්ථය තවත් දෙයකින් අපි ඉඟි කරනවා කියන්නේ එකම අර්ථය අපි විදි දෙකකින් කියනවා. අන්න ඒ වගේවට අපි ඉඩියම්ස් කියලා කියනවා. හරිද? ඔන්න ඔය වගේ ඉඩියම්ස් හතරක් තමයි පාවිච්චි කරන්නේ. ඇයි මේ ඉඩියම්ස් පාවිච්චි කරන්නේ? මොකද කිව්වොත් ඉංග්‍රීසි භාෂාවේ ගොඩක් දුරට අපි පාවිච්චි කරන්නේ එකම දේ. දැන් මට සතුටුයි කියලා කියන්න ඕන නම් මං කියන්නේ I'm happy කියලානේ. හැබැයි හැමෝම කියන්නේ I'm happy කියලා. ඒක නිකන් බෝරින් වෙලා තියෙන්නේ. ඉංග්‍රීසි භාෂාව කියන්නේ බෝරින් එකක් නෙමෙයි මේක ලස්සන ආර්ට් එකක්. හරි. ඒක නිසා වෙන්න පුළුවන් මේ happy කියන එක තවත් විදි වලින් කියන්න. හරිද? ඒකට අපි ඇඩ්වාන්ස් ඉංග්‍රීසි කියලා කියනවා. ඒකත් හරි. ඇඩ්වාන්ස් ඉංග්‍රීසි කියන්නේ සාමාන්‍ය කතා කරන භාෂාව නෙවෙයි ඊට වඩා දියුණු භාෂාවක්. හරිද? එහෙනම් අපි ඒක ඉගෙන ගමු. වැඩි කතාවක් ඕනේ නැහැ. මම හිතනවා තේරුණා කියලා ඔයාලට. මේවා තමයි ඔය මේ ෆිල්ම් වලදී පාවිච්චි වෙන්නේ, සෝංග්ස් වලදී ඔය කතා පොත්වල එහෙම පාවිච්චි වෙන්නේ මේවා තමයි ගොඩක් දුරට. හරිද? මොකද අර දැන් බෝරින් එක දැන් නැති වෙන ගමන් තියෙන්නේ දැන් තියෙන ලස්සන භාෂාවක් ඉංග්‍රීසි භාෂාව න දැන් කොළඹ පැත්තෙත් එහෙම තමයි. හරිද ලංකාවේ. හරි. පළවෙනි ඉඩියම් එක. ඉඩියම්ස් කියලා දාගන්න. පළවෙනි ඉඩියම් එක over the moon. over the moon කියන එකේ තේරුම මම වරහන් ඇතුළේ දීලා දෙනවා. මේකෙන් අපි අර්ථවත් කරන්නේ very happy කියන අදහස. ඒ කියන්නේ ගොඩක් සතුටුයි කියන අදහස තමයි මේ over the moon කියන එකෙන් අපි අදහස් කරන්නේ. මම උදාහරණ දෙකක් අරන් තියෙනවා. I'm over the moon today. ඒ කියන්නේ I'm very happy today කියන එක තමයි I'm over the moon today කියලා අපි මෙන්න මේ ඉඩියම් එකෙන් අර්ථවත් කරලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මට අද ගොඩක් සතුටුයි. හරි. ඊට පස්සේ මම ඔන්න ප්‍රශ්නෙකුත් අහලා තියෙනවා. ඔය ප්‍රශ්න අර්ථ දාමු මෙතෙන්. ප්‍රශ්නෙකුත් අහලා තියෙනවා මොකද්ද? Why are you over the moon today? අපි දන්නවා over the moon කියන්නේ very happy කියන අදහස. ඒ කියන්නේ ඔයාද ගොඩක් සතුටින් ඉන්නේ ඇයි කියලා තමයි මේ අහන්නේ. Why are you over the moon today? හරි. ඒක ලේසි. ඔන්න අපේ දෙවෙනි ඉඩියම් එකට අපි එනවා a piece of cake. මේක ගොඩක් පිට රටවල් වල ඔය වීඩියෝ වල එහෙම තියෙනවා මම දැකලා තියෙනවා a piece of cake. piece of cake කියන්නේ very easy කියන අදහස මම මේ වරන් ඇතුළේ දාලා තියෙන්නේ very easy කියන්නේ ගොඩක් lazy කියන අදහස තමයි මෙන්න මේ a piece of cake කියන එකෙන් අපි අර්ථවත් කරන්නේ. එතකොට මෙන්න මේ learning English is a piece of cake. ඔන්න මම අන්තිමට දාලා දෙනවා අපේ අදාළ ඉඩියම් එක. මොකද්ද? learning English is a piece of cake. ඉංග්‍රීසි ඉගෙන ගන්න එක හරිම ලේසි කියලා තමයි ඔතනින් අදහස් වෙන්නේ. තව එකක් තියෙනවා. driving a vehicle රථයක් පදවන එක is not a piece of cake. ඔන්න අපි කලින් දැම්මේ is a piece of cake. දැන් තියෙනවා is not a piece of cake. ඒ කියන්නේ ඒකෙම අනිත් පැත්ත. ලේසි නෑ කියලා තමයි කියන්නේ. එහෙනම් මෙන්න මේ ගොඩක් ලේසි නෑ කියන අදහස ගන්න ඕන නම් is not a piece of cake කියලා ඔයාලා එතෙන්ට පාවිච්චි කරන්න ලේසි. හරිද? not a piece of cake. for everyone. ඒක තේරෙනවද මොකද්ද? for everyone හැමෝටම වාහනයක් පදවන එක ලේසි නැහැ කියලා තමයි ඕකෙන් අදහස් වෙන්නේ. ඔය දින්නේ අපි අද ඉගෙන ගත්ත ඉඩියම් දෙකක්. අපි බලමු තව එක ඉඩියම් එකක්. හරිද? ඔන්න අපි අපේ තුන්වෙනි ඉඩියම් එකටත් ඇවිල්ලා තියෙන්නේ. මොකද අපි තුන්වෙනි ඉඩියම් එක. තුන්වෙනි ඉඩියම් එක ගත්තොත් එහම අපි මේකෙදි කියන්නේ very lazy කියන අදහස තමයි අපි මේකෙන් ගන්න. lazy කියන්නේ මොකද්ද? lazy කියන්නේ කම්මැලි කියන අදහස. ඒ කියන්නේ ගොඩක් කම්මැලි කියන අදහස තමයි මෙන්න මේ very lazy කියන්නේ. හරිද? එතකොට ඔය ගොඩක් කම්මැලි කියන අදහස ගන්න අපි පාවිච්චි කරනවා ඉඩියම් එකක් විදියට, ඉඟි වැකියක් විදියට a couch potatoes කියන එක. හරිද? එතකොට අපිට මෙන්න මෙහෙම උදාහරණ ටිකක් කතා කරන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් some students are couch potatoes. එතකොට මේ වාක්‍ය හදන්නේ කොහොමද? මුලින්ම නාමපදය දානවා. ඔන්න some students කියලා මම නාමපදයක් ගත්තා. එතකොට මේක බහුවචනයිනේ. ඒකින්ද ඒකට අදාළ prepositions මම පාවිච්චි කරනවා ආ කියලා. හරිද? බහුවචන නිසා. ඒකත් එක්කම ලේසි couch potatoes කියලා දැම්මා. ඊට පස්සේ මේක බහුවචන නිසා තමයි මෙන්න මේ එක මෙතෙන්ට පාවිච්චි කරේ නැත්තේ. හරිද? දැන් Mr. Pereira කියන්නේ ඒක වචන නාමපදයක්. ඒක නිසා මම is කියලා පාවිච්චි කරා. ඔන්න නාමපදය දැම්මා. අදාළ is හරි am එක හරි දැම්මා. a real couch potatoes. real කියන්නේ සත්‍යෙන්ම කියන අදහස. ඇත්තෙන්ම යා Mr. Pereira ගොඩක් කම්මැලි කෙනෙක්. හරි.
ඔන්න ඔච්චරයි අපි අද ඉගෙන ගන්නේ. ලස්සන ඉඩියම්ස් තුනක් හරිම සරල විදිහට ඉගෙන ගත්තා. ඕක ජීවිතේ සෑහෙන්න පාවිච්චි කරන්න පුළුවන්. සෑහෙන්න අපි ජීවිතේ දකින්න දෙයක් තමයි ඔය. හරිද? රයිට්. දැන් කියන්න ඕන මොකක්ද අර මට දෙන්න තිබ්බ දැනුම් දීම කියලා. හරිද? දැනුම් දීම ගැන ගත්තොත් එහෙනම් මෙන්න මෙහෙම සීන්නක් වෙන්නේ. හරිද? ඔන්න දැන් අලුත් බැච් එක රිලීස් වුණා. O level කරලා ඉවර වෙච්ච after O level විදියට අලුත් බැච් එක රිලීස් වුණා එළියට. ඉතින් එයාලට සහ ඔයා A level කරලා ගෙදර ඉන්න කෙනෙක් නම් සහ ඔයා ජොබ් එකක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ජොබ් එකක් කරන කෙනෙක් නම් නැත්නම් A level කරන කෙනෙක් නම් ඕනම කෙනෙක්ට හරියන විදියට මාස 4කින් චූටි ගානකින් ස්පීකින් ලිස්නින් ඊට පස්සේ රයිටින් ඔය ඔක්කොම කියන්නේ ලියන්න කියන්න හිතන්න කතා කරන්න ඔය හැමදේම පුළුවන් වෙන විදිහට චූටි කෝස් එකක් මම පටන් ගත්තා මාස 4යි යන්නේ. ඒ මාස 4 උඩරිම ලස්සනට වැඩ ටික කරලා දෙනවා. චූටි ගානක් යන්නේ. එහෙනම් ඒකට සම්බන්ධ වෙන්න මේ පෙන්නන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න අපි කතා කරමු. එහෙනම් ජය වේවා අපි අලුත් එකකින් හම්බෙමු.